අයිබෝන් දෙපාරටම අයිබෝන්. ඉතින් MPL 2026 ක්‍රිකට් තරගාවලිය සුවද කතා බහට අග්ගලහන්න ගොඩක් වෙලා නැහැ ප්‍රැක්ටිස් හරි කරන්න. හරි අපි විනාඩි දෙකක කාලයක් ලබා දෙන්න ලාභ. හරි එහෙනම් අපි මුලින්ම එකපාරක් පටන් ගමු. ඔව්. ඕගොල්ලෝ මැච් එකට සූදානම්ද? අපි සූදානම්. අපි අනිවාර්යෙන්ම සූදානම්. හරි එහෙනම් සරලව අපිට කියන්න ඕගොල්ලන්ගේ කොහොමද ප්ලෑන් එක මොකක්ද වෙන්නේ? ගේම් ප්ලෑන් එකක් තියෙනවද? එමය එකක් නෙමෙයි ඔක්කොම ටිකක් කියන්න බෑ වෙලාව නැහැ. ටිකක් ඉන්නේ නෑ කට්ටිය ඔයගොල්ලෝ අහගෙන ඉන්නවනේ ස්ට්‍රැටජි තියෙන්නේ මොනවද? කට්ටිය අහගෙනත් ඉන්නවා මේවා අහලා ඊට පස්සේ කොපි ස්ට්‍රැටජි කරලා වෙනස් කරන්න තියෙනවනේ. දෙනවනේ. හරි. මේ ගේම් ප්ලෑන් නැතිනම් එකක් දෙකක් කියමු. එකක් දෙකක් කියමු. දැන් දසුන්ගෙන් පටන් ගමු. දසුන් ගැන කියමු. දසුන් ගන්නකො. දසුන් දුවන් ඉන්නේ අර කිලෝමීටරයක් විතර ඈත ඉඳන්. හරි. ඌ දුවගෙන එන්න පටන් ගත්තාම අපිට ප්ලේන් ටිකක් බිල එන්න වෙලාව තියෙනවා බැට් කරන්න. හරි. අපි උට දෙනවා බෝල් 4ක් විතර එහෙම දුවගෙන ඇවිල්ලා දාන්න. පස්වෙනි හැවෙනි බෝල් දාන්න උට පණ නැහැනේ. හති. අපි ගහන්න පටන් ගන්නේ පස්වෙනි බෝලෙන්. පස්සට බෝල්. එතකොට ඉතුරු දෙකට මචං 6 දෙයක් ගහගත්තත් අපි ගොඩනේ. 12 ගාන යනවා. එහෙම දැන් හිතන්නේ. එහෙම ඒ දසුනගේ ඕරේ එහෙමයි. එක එකයිට එක එක ප්ලෑන් ඒකයි. තියෙනවා. එතකොට plan එක එක එකයිට ගහලා එක එක plan. එතකොට දැන් ඔය තියෙනවනේ පළවෙනි මැච් එකේ ඕගොල්ලෝ චනුගේ ටීම් එක ටාගට් කළේ. එතකොට චනුකට තියෙන සල්ලි හොඳට. ඔය සල්ලි ඉදන් කරලා ඉම්පැක්ට් සබ් කෙනෙක් ගත්තොත් එහෙම බෑ. දැන් ගන්න බෑනේ නේද? ගන්න බෑ. දන්නවනේ රූල් කියන වෙනස් වෙන්න පුළුවන් නේද? මේ සල්ලි අපි ඉදන් කරලා මේකටම ප්ලෑන් ගහලා තියෙන්නේ. මේකටම plan එකක් ගහලා මේකටම තියෙන්නේ. plan ගහලා හොඳට තරගභාවදී වගේ වැඩක් කරන්න පුළුවන්. තව එකක් කියන්න තව එකක්. තව දැන් අපි දැන් තව එක්කෙනෙක්ට ගහම අපි දැන් පිටාව ගමුකෝ. ඔව්. පිටාව මචං කැත් ගන්න දැස්සෑනේ මචං ආ ඉතින් කොහෙ දින එකකටත් ඔය පැනලා කොහොමද පැනලා අපි ගන්න මචං ජීවිතේ වර්තන දීලා ගන්නවා පිටා ළඟට ගහනවා මචං දෙකක් විතර. ඔව්. ඒතර පිටා පැනලා ගන්නවනේ බා. ඔව්. පැනලා ගන්නකොට ඒක පැරෙන්නත් පුළුවන් ගන්නත් පුළුවන්. ඒ කියන්නේ පිටා ඉන්ජර්ඩ් නේ බා. ඉතින් අත කඩන්න හදන මේ පාර. කොහොමද ඉන්ජර්ඩ් ලයින් එකේ කකුල ආබාධයක් තියෙනවා. කොහොම හරි පිටත් එක්ක ගහන මැච් එකේ අපි මුලින් බැට් කරනවා. හරි. එතකොට මචං මිටා ළඟට බෝල දෙයක් ගහුවා මිටා ඉන්ජර්ඩ් මිටාට බැට් කරන්න බෑ. ඒකට දෙන්නෙක් ඉවරයි. දෙන්නෙක් එතන ඔය ඉවරයි. දෙන්නෙක් ඉවරයි. දෙන්නෙක්ගේ ගේම් ප්ලෑන් එක කිව්වේ. ඉන්දියාගේ ටීම් එකේ අපි ඉන්දික බෝල් කරනකන් ඉන්නවා වෙන මොකටවත් ගන්න නැහැ ඉන්දික කොයි වෙලේ හරි බෝල් අර කරනවා චකින් සීන් එකට අල්ලන්න නැතිද? නෑ එහෙම නෑ අපි එහෙම තමයි ගන්නෙ. ඔව්. තව එකක් කියුනේ කවුද මතක නෑ. කවුරු ගැනද කියන්නේ? බොම්බ ගැන කියන්න හොඳ නෑ. ඔය තීලා ගැන කියන්න හොඳ නෑ. හොරගත්තු මිනිස්සු ගැන වැඩි කියන්න හොඳ නෑ. හරි. මම පොඩි දෙයක් මගේ පැත්තේ. ටීම් දසිත්ගේ ටීම් එක දැන් දසිත් ඇවිල්ලා බැට් ගන්න බෝල් ගන්න බැරි වුණා. පොඩි සද්දයක් දාලා පොඩි එකක් දන්නවනේ. පොඩි එක තමයි තිලි ගැන කිව්වේ අපි. තිලියද රිප්ලේස් ගන්න උඩ ටීම් එක. එඩිය කතා කරන්න කැමති ආ, නෑ. team ඒක එක අපි වෙනම ඉන්ටෙලිජන්ස් එකම දාලා තියෙන විද්‍යාංශ දාලා තියෙන්නේ ඒවා අපි දැන් කියන්නේ ඒවා දැන් කියන්නේ. තව යසිරු ගැන යස් කියනවාද ඒක සමාජ මාධ්‍ය ප්‍රසිද්ධ නෑ, මාධ්‍ය අපිට කියන්නේ කියමු. මේ ප්ලෑන් එක අපිට ප්‍රසිද්ධ මාධ්‍ය කියන්නේ බැරි එක. කොහොමරි මම පොඩි ඉඩියක් දෙමු. එහෙම තමයි කෙටියෙන් කිව්වොත් මචං ඌ ඉන්නේ වෙන ලෝකෙකනේ බා. අපි ඌ ළඟට ගහලා හතරම දුවනවා. ඌ දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා හතර දුර වෙනකම් පොර අපි දන්නේ. මචං අතන්ට ගැහුවා හතරම දිව්වා. එතකොට දැන් එතකොට මචං හැබැයි චමත් මේ කට්ටිය කවුද ගේම් මට ප්ලෑන් ප්‍රශ්නයක් එකේ නෑ මචං ඌ ළඟට ගහලා හතරම දිව්වා. මෙයාලා ගේම් ප්ලෑන් පොඩ්ඩි අවුලක් තියෙනවා. දැන් මේ කට්ටිය ගේම් ප්ලෑන් එකක් හදලා තියෙනවා බිටාට විරුද්ධව ගේම් ප්ලෑන් එකක් හදලා තියෙනවා. පිටා ඉන්ජර්. මොකද හැබැයි බිටා මෙයාලගේ ටීම් එකේ. අන්න එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔය ටීම් එක ගැන ටීම් එක ගැන හරි අවබෝධයක් නැහැ. ඒතර නැත්තම්- ඔයගොල්ලොන්ට හරි අවබෝධයක් නැහැ ආයි බලන්න පිට අපේ ටීම් එකේ නෙමෙයි. පිටා ඕගොල්ලන්ගේ ටීම් එක. ඒකට පිටා ඒ කියන්නේ ඕගොල්ලන්ගේ පර්පස් එකනේ පිටා එළියට දාලා පිටා මෑන් ඔෆ් ද මැච් වෙයි කියලා බයයි. තාමගේ ටීම් එකේ මෑන් ඔෆ් ද මැච් වෙයි කියලා බයයි මේ. තමන්ගේ ඩිස් කරන්න ගැතුනේ ආරවුල් මිස් කරලා ඉන්නවා මචං. ඊතන උද්දත් ඒ මචං අපි හැමෝටම ප්ලෑන් ගහපු වෙලාව අපේ ටීම් එකෙන් මුලක් ගහලා වань ඒක වෙලා තියෙන්නේ අපි එන්නම් මේ උඹලා වැඩේ කරන්න බලයල්ලා. පුතුගාලා කට්ටයන් වගේ යනවාද? යනවාද? මේ වැඩේ කරගෙන ගන්න එපා මේ පිටා ගැන කතා කරමු. පිළිගන්නවා අන්ඩායම් තුනේම සමාජිකයන් අන්නු අයිබෝ. පිළිගන්න ආයිකන් කිව්වන් කල්ලි. හරි. ඉතින් අපිත් එක්ක අද කතා බහට එකතු වෙලා ඉන්නවා මේ පැත්තෙන් කලණි, ශාය, ඒ වගේම පිටා. ඉතින් අන්ඩායම් තුනක සමාජිකයන් වෙන්න ඕන තුන් දෙනාම. ඉතින් මේ පාර ආරංචියක් හම්බුණා මේ කලින්ද මේ පාර වෙනම මොකද්ද තනුරක් ලැබිලා තියෙනවා කියලා අපේ අමිලත් එක්ක මොනම කිය ලීඩර් කියන්නේ තනතුර එක සුබ පැත්ත වැඩයරුම් කටයුත්තක් තියෙනවා. ඉතින් එදාට අපි බලාමු එදාට හරිද මොකද්ද කලණි දෙන අවුට්පුට් එක කියලා එදාට. ඉතින් අපි කලින් පොඩ්ඩක් උඩින් ඉන්නවා හිතන්නේ ඒකින්ද වෙන්න ඕනේ. ඔය පොඩ්ඩක් ඇඩ් කරන්න ඕනේ. මම ඉස්සලාම තෑන්ක් කරන හර්ෂණට මාව මේකට නොමිනේට් කරාට ඒ වගේම සර්ප්‍රයිස් එකක් දෙන්න බලාපොරොත්තු වෙන ඉන්න එදාට දන්නම කෙනෙක් මම වෙනවට රිප්ලේස් කරනකෝ. ඉතින් ඒ හින්දා ඔයාලට විශේෂ දෙයක් එදාට බලා ගන්න පුළුවන් වෙයි. හරි. ඒ කුතුහලයත් එක්කම අපි යනවා පිටා ගාවට. ඉතින් පිටා මොකද හිතන්නේ MPL එක 2026
අලුත් මුහුණුවරක අලුත් කණ්ඩායමක් එකතු වෙලා තියෙනවා. ගිය පාර අනුශූරතාවයේ දිනපු කණ්ඩායමේ සමාජිකයෙක්. ඉතින් අනිවාර්යයෙන්ම තමයි මනෝජ් මම හිතන්නේ මනෝජ්ගේ නායකත්වයට යටතේ මේ පාර තරඟ බිමට ඒක මේ පිටා කතාවක් යනවානේ පිටා ගිය පාර හොර කරලා තමයි දිනුවේ චැම්පියන්ස්ලා ඔයාලා සාදාක තරඟ කරපු හින්දා තමයි ඔයාලට අනුශූරතාවය ගන්න උනේ. ඔව් මම හිතන්නේ මේ හොර කරත් නැතත් කොහොම කරත් ඔය එකේ චැම්පියන්ෂිප් එක යන්නේ එක ටීම් එකට. හැම අවුරුද්දකම එයාලා මොකද කරලා IPL වල වගේ IPL කප් එක නම් RCB වගේ. නෑ අර සුහද කොකා ෆිල්ම් එකේ වගේ. ඒ තේරුන්නේ ඒක අපි පොඩ්ඩක්. ඒකදී ආව ඕගනයිස් කරන හැම ඉවෙන්ට් එකම දිනනවානේ ඒ වගේ තමයි මේක ඕගනයිස් කරන කට්ටියම දිනනවා හැමදාම. හැබැයි පහුගිය වර තිබ්බ මුහුණු නෑ අපිත් එක්ක. උස්මාන් අපිට නෑ. ඕකේ. ෂාප් අපි ආව නෑද? ඉතින් ඒ වුණාට ඒ දෙන්නට අමත හරි ලොකුම හොරා ඉන්නවද? අපිට නම කියන්න පුළුවන්. තිලිය ඉන්නවනේ. මේක වයි දන්නත් ගිය පාරට වැඩිය මේ පාර ඔයාලා හොර කරලා මේ පාර තාමත් මම හිතන්නේ ඒ හොරකම් වලට අපිට බැහැරිය යන්නේ කොහොම කරත් හරියන්නේ. මහින්ද රාජපක්ෂ ගෙනවත් හරියන්නේ. හරි ඒ වගේ විශාල ඉතින් කියන්නකො අපිට දැයිසේ MPL එක කොහොම සූදානම් වාගේ පැත්ත. ඔව් මම මේ පාර ගොඩක් හොඳ ටීම් එකක ඉන්නේ. මට ගොඩක් සතුටුයි ඒක ගැන. මම මේ පාර MPL එකට ඇත්තටම පුහුණු වෙන්න ගත්තේ ගිය පාර MPL එක ඉවරෙච්ච දවස් ඉඳන්. මම දෙවෙනි දින මම පටන් ගත්තා ට්‍රේන් වෙන්න. එදා ඉඳන් ට්‍රේන් වෙනවා මගේ මේ අවුරුද්දේ අනිවාර්යයෙන් අප්‍රීෂিয়েට් කරන්න ඕනේ ඔව් වගේ. ඒක තමයි. මම මේ අවුරුද්දේ මගේ ලොකුම අධිෂ්ඨානය තමයි මේ MPL එකේදී එක ටීම් එකක් බීට් කරන එක. ඒ ටීම් එක අපිට කියන්න ටීම් එක නම. ඔව් ඒක මම පිටා කිව්වා වගේ තිලිනගේ ටීම් එක. ඒක ටීම් එකක විතරක් ඔය ඒ චැලෙන්ජ් ටීම් එකේ තමයි ලොකුම හොරු ටික ඉන්නේ. තිලින හිටියා, සහක් හිටියා, ගිනලි හිටියා. ගිනලි ලොකුම හොරා එතන. තිල්ල අන්පා. එතන ඒකට පොඩි හේතුවක් තියෙනවා. ඉස්කෝලේ කාලේ නම් මොකක් කරේ තරහක් ඔය තියෙනවා. ඔව් එහෙම වෙන්නත් පුළුවන්. ඒ මෙහෙම එකකුත් තියෙනවා. යා මට වඩා පොඩ්ඩක් උස නිසා මට ඒ කාලෙත් ලොකු තරහක් තිබ්බා යත් එක්ක. ඒ තරම මම උස ගියේ නැත්තේ ඇයි කියලා. මම අපේ අම්මගෙන් උත් ඇහුවා. ඉතින් කරින්දු මේවා මේ මාර කතා බහවල තියෙන ඉතින්. පහුගිය කාලයත් එක්ක වලද? ඉතින් කලණි කල්ලිගේ කණ්ඩායම මොකක්ද? මං ඉන්නේ අකීඩ්ගේ ටීම් එකේ. ඉතින් පළවෙනි මැච් එකේ ඉඳලම අකීඩ්ගේ ටීම් එක තමයි වින් කරේ. අකීඩ්ගේ නායකයව කණ්ඩායම ඉවත් කරලා නව කණ්ඩායමකට සමාජිකයන් ගත්තා. ඒ දිනේෂ් අර මතක දිනේෂ්ව ඉවත් කරලා තමයි නව සමාජිකයන් ඇත්තටම අපි සෙකන්ඩ් මැච් එකේදී අකීඩ්ගේ ටීම් එක ෆස්ට් මැච් එකේදී වින් කරා. ඒ ජවයම තිබ්බ සෙකන්ඩ් මැච් එකේදී. හැබැයි අපිට දිනේෂ් හිටපු හින්දා ඒක වින් කරන්න බැරි වුණා කියන එක අපේ ටීම් එකේ ලොකුවටම හයිලයිට් වෙච්ච දෙයක්. අපි මොකද එහෙන ලොකුම ටාගට් එකකින් ආවේ ලේසි නෑ හොරුත් එක්ක වින් කරන්න. අපි සාධාරණව ප්ලේ කරපු සෙට් එක. සෝ මේ අවුරුද්දේදී අපි ඇත්තටම හිතනවා හොඳටම හොරුත් එක්කත් ෆයිට් කරලා වින් කරන්න පුළුවන් ටීම් එකක් අපිට ඉන්නවා කියලා. දිනේෂ් මේ වෙලාවට ආවද ගිය පාර? ආවෙත් නෑ. ඒක තමයි. එයා බිසි එකක් බිසි තරගේ පාවල දෙන්නම සමහර විට බිසි වෙන්න තිබ්බා. මට හිතෙනවා සමහර පගාර ගත්තද. ප්ලෑන් එකක් තියෙනවද මේ සැරේ දිනේෂ් කලින් ගෙන්න ගන්න දිනේෂ් කලින් ගෙදර යවන්න මොකක් හරි එකක් තියෙනවද? මම හිතනවා අකීඩ් දැන් මේගොල්ලෝ ටීම් එකේ නැහැ නේද? දිනේෂ් නැහැ මේගොල්ලෝ ටීම්. ඔව් එතකොට මේගොල්ලෝ ගන්න දිනේෂ් පුළුවන් කරන්නේ නැති. එතකොට අපි පිටාගේ පැත්තට යමු. පිටාගේ ආබාධය සුවදරපත් වෙලා තියෙනවද කොහොම මේ කම්බැක් එකක් තරග දෙනවද? දෙකේදී මම හිතන්නේ අස්වාද මන්දා පළවෙනි මැච් එක ගහනවා දෙවෙනි මැච් එකනකොට මොනක් හරි ඉන්ජරියක් එනවා. ඉතින් මම පොඩි සුරේකුත් බඳන් එන්න තව ප්ලෑන් කරනවා. මොකද මේ වගේ හැමදාම ඉන්ජරි එන්න බෑනේ. ප්‍රැක්ටිස් වලට අමතරව අපි ඒවත් ආගම ප්‍රැක්ටිස් නොකර ඉන්නත් බැලුවේ. මොකද ඒක ගියලත් ආයෙත් තුවාල කළා. සුරේගෙන් මට මතක් වෙච්ච මොකද අර එක ටීම් එකකින් වාට ටීම් එක නම කියන්න බැහැ නේද අර දසුන් මර්ධන තෛලේ. තෛලේ. ඔව් දසුන් දැන් අපි වෙන කණ්ඩායම ඇහුවාම දසුන් අපි ටාගට් කරා නෑ මම හිතන්නේ දසුන්ගේ ප්‍රශ්න මට නම් කිසිම අභියෝගයක් උනේ නෑ. ඒසර ටැග් ගවද කොයි දසුන්ට. ඔව් දසුන්ගේ පළවෙනි පන්දුවට කණ්ඩායමක් ප්ලෑන් කරලා තියෙනවා මේ ඔය තිලක කණ්ඩායම වෙන්නද ඉතින්. ඒ වගේ කණ්ඩායමක් දසුන් මර්ධන. ඔය වගේ දැක් කරනවා තිලක කණ්ඩායම අතර. අදාන් ඇවිල්ලා. ඉතින් පිට ඔයාලට අභියෝගයක් වෙයි කියලා හිතන කණ්ඩායමක් ඉන්නවද මේ කණ්ඩායමද සසෙත් කණ්ඩායම ඉන්නවද? අපි අභියෝගයක් කියලා නැහැ. අපි හිත හදන් එන්නේ කොහොමද තිල්ල දින්නවා. හැබැයි අපි හොඳට සාධාරණව අපි ක්‍රීඩා කරනවා කියන එක විතරයි අපි අරගෙන ඉන්නේ. ඒතර විශාලගේ පැත්තේ මොකක්ද තියෙන අදහස ඉතින්? ඔව්. අවසාන වශයෙන් අපිට මට හැම ටීම් එකටම එක දෙයක් කියන්න තියෙනවා. අපි ඔක්කොම එකතු වෙලා තිල්ලගේ ටීම් එක බීට් කරන්න ඕනේ. අපි දින්නත් කමක් නැහැ, අපි පෙරදුනත් කමක් නැහැ. අර ටීම් එක බීට් කරන්න ඕනේ කියන එක තමයි මම හිතන්නේ හැමෝටම තියෙන එකම. කලින් වාගෙත් එකම පැතුම මේකද? මගේ පැතුම වෙනස්.
මං කිව්වේ අපේ ෆස්ට් මැච් එකේ ඉඳලා එකම ටාගට් එක තිබ්බේ අපි වින් කරන එක. ඒක කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මොන හොරෙක්ටවත් බෑ. අපිව පරාජය කරන්න අපි කොහොම හරි දිනනවා. හරි. ඉතින් සුබ පතනවා තුන් දෙනාට. හොඳ තරගයකින් අපි අඟහරුවාද කියන්නේ 28 වෙනිදා MPL එක හම්බු. ජය වේවා. thank you ආයිබෝවන් දෙවලටම ඉතින් අපේ MPL 2026 සුහද කතා බහට දෙදෙනාම පිළිගන්නවා හර්ෂ ඒ වගේ ලුසි තරිඳු ඉතින් හර්ෂ දන්නවද හර්ෂ කියන්නේ කවුද කියලා එහෙම දන්නවද හර්ෂේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන දන්නවද ක්‍රිකට් ක්‍රීඩාව දන්නවා ක්‍රිකට් ක්‍රීඩා හර්ෂ කියන්නේ කොස්සත් නිව් ලයන්ස් ක්‍රිකට් සමාජයේ කැපී පෙනෙන තරුව මාළඹේ දන්නවද මාළඹේ බොයිස් එතකොට ලුසිත් කියන්නේ නිට්ටඹුව අතුරුගිරිය කජුවත්ත එක්සත් ඊට සමාජයේ ජූනියම් එක්කලා හරි ඒ අන්ඩර් 15 චැම්පියන්ස් ගැව්වා දන්නවද හහ කොහෙන්ද ගැව්වේ ජපාන ටෝකියෝ හරි එතකොට මේ MPL එකේ 2026 මේගොල්ලන් අනිත් පැත්තෙන් එන ටීම් එක තමයි චනුගේ ටීම් එක චනුක කියුවේ චනුක නෙවෙයි නේද අපි කියන්නේ යාට අම්බානි කියන්නේ මාකටි නම්බානි මොකද එහෙම කියන්නේ යාට ඕන තරම් සල්ලි තියෙනවා යාගාව වියදම් කරන්න ප්ලේයර්ස්ලා ගන්න පුළුවන් ඕන තරම් ඉතින් යා බැංකුවක් වගේ නේ සේවිංග්ස් අනිවාර්යයෙන් මම හිතන්නේ යා ගෙදර මොකද සේවිංග්ස් තියෙන යාගේ ගෙදර ප්‍රශ්න තියෙනවා ඒවට ඉතුරු කරන්න නැත්තේ හරි ඉතින් ලුසිත් ඔයා මොකද හිතන්නේ චනුගේ ටීම් එක නෑ චනුකගේ ටීම් එක අපි ඇත්තටම අපි ස්ට්‍රැටජි එකක් තියෙනවා අපි දන්නේ අනිත් ප්ලේයර්ස්ලා නම් කවුද කියලා චනුකට උඩින් අපි ගහලා ලකුණු ස්කෝර් කරන එක තමයි අපේ ස්ට්‍රැටජි එක බැටිං පැත්තෙන් ගත්තා ෆීල්ඩින් එක වගේ හරි එතකොට මට පොඩි හොඳ ස්ටෝන් ටීම් එකක් ඉන්නවා උමා ඉන්දික දෙතම ඒ ටීම් එකේ ඉන්නවා කෙන් ඉන්නවා ඒක අපි ලොකු වාසියක් එතකොට මේ අර උමාව ඔයගොල්ලෝ කොහමද හලක් අනිතගෙන උමා ගිය පාට කලින් පාර බෙස්ට් බැට්ස්මන් ලිස්ට් එකේ හිටියා නේද ඔව් ඔව් ඇත්තටම අපිට හොඳ තරගයක් දෙයි හැබැයි අනිත් පැත්තේ අර මේ මන්ත් එන්ඩ් එක නිසා උමා අර ඇලොකේෂන් එක පොඩ්ඩක් බිසි වෙන නිසා සමහරට ප්ලේ කරන්න ගන්න නැහැ ඒකට උමාව අපි අවුට් කරලා තමයි ඊටු ටික බලන්නේ හරි ඒ වගේ දෙනා තරින්දු අපිට හොඳ අදහස් ටිකක් ලැබුණා කියලා හොඳ අදහස් ටිකක් ලැබුණා තරගෙට පෙර තුනක් ප්‍රශ්න ගන්න අපිට වැඩක් තියෙනවා අපි යන් රසිත්ගේ ගෝල් එකකුත් තියෙනවා හරි යනවා අපි යනවා අපිට වැඩ තියෙනවා යන්න එපා මචං යන්න එපා බිස්නස් තියෙනවා අපිට කතා කරමු පොඩ්ඩක් දැන් කට්